අයිබෝවන් වෙඩින් ඇඩ්වයිස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ පටේදී අපි සූදානම් වෙන්නේ ඔයාලට වෙඩින් එක දවසේ ඉතාම වැදගත් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න. මේ වීඩියෝ පටේ හරහා අපි කතා කරන්නේ වෙඩින් එක දවසේදී කපල්ස් වැඩිපුරම කරන මිස්ටේක් 8 පිළිබඳව. ඉතින් ඔයාගේ ඩ්‍රීම් ඩේ එක ඔයා සැලසුම් කරලා එදා දවසට ගියාට පස්සේ එදා දවසේදී ඒක එක්සිකියුට් කරද්දී එහෙමත් නැත්නම් ඒ ප්ලෑන් කරපු දේවල් ඇත්තටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඔයාගේ අතින් වෙන්න පුළුවන් මිස්ටේක් මොනවද? ඒ මිස්ටේක් ටික ඔයා දැනගෙන හිටියාම ඔයාට හැකියාව ලැබෙනවා. එහෙම වෙන්න නොදී ඒ දේවල් අවොයිඩ් කරගන්න. ඉතින් එහෙනම් වැඩි කල් වෙලා නොයවා අපි බලමු මොනවද මේ මිස්ටේක් 8 කියලා. පළවෙනි මිස්ටේක් එක තමයි try to handle or control everything personally. ඒ කියන්නේ ඔයා උත්සාහ කරනවා ඔයා හෝ ඔය දෙන්න උත්සාහ කරනවා එදා දවසේ තියෙන හැම දෙයක්ම ඔය දෙන්නත් එක්ක කන්ට්‍රෝල් කරන්න. එහෙමත් නැත්නම් ඔය දෙන්නත් එක්ක හැන්ඩල් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බායකේ බොටල් ටික යන විදිහ, ඊට පස්සේ බුෆේ එක ගැන, එදා එන ගෙස්ලාට සංග්‍රහ කරන විදිහ, මේ හැම දෙයක්ම ඕගොල්ලෝ හොයලා බලලා ඕගොල්ලෝ ඒ පිළිබඳව වොරි වෙලා සහ ඒකේ කන්ට්‍රෝල් එක, ඩිසිෂන් මේකින් පවර් එක ඔයා ළඟ තියා ගන්නවා. මෙන්න මෙහෙම තත්ත්වයක් උඩදී වෙඩින් එක දවසේදී එකක් තමයි කපල් එක ගොඩක් ස්ට්‍රෙස් වෙන්න බලනවා. මොකද එන හැම ප්‍රශ්නයක්ම මොකද වෙඩින් එකක් කියලා කියන්නේ වෙඩින් එකක් හෝ ඉවෙන්ට් එකක් කියලා කිව්වහම ඒකේ එදා දවසේ ඇතුලේ ප්‍රොසෙස් එකක් තියෙනවා. එදා දවසේ ඇතුලේ කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එදා දවසේ ඇතුලේ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ඩිසිෂන් ටිකක් තියෙනවා. අපි කොච්චර පර්ෆෙක්ට් ප්ලෑන් කරත් එදා දවසට ගියාට පස්සේ එදා දවසේ ඇතුලේදී අපිට මැනේජ් කරන්න ඕනේ, ලීඩර්ෂිප් එක අරන් හැන්ඩල් කරන්න ඕනේ දේවල් රාශියක් තියෙනවා. ඉතින් ඔයා ඇවිල්ලා ෆොටෝස් ගන්න අතරතුරේ ඔයා අනිකුත් චාරිත්‍ර වාරිත්‍ර කරන අතරතුරේ එදා දවසේ වැඩ ටිකේදී ඔයා ගලාගෙන යන අතරතුරේ අර දේවල් ඔක්කොම ටිකත් ඔයාගේ ඔළුවට ඇවිල්ලා ඊට පස්සේ ඔයා හැම දෙයක් ගැනම ඔළුවේ තියාගෙන ඔළුවෙන් වොරි වෙලා ඒ ගැන ස්ට්‍රෙස් වෙලා ඒ ගැන අනිත් අයත් එක්ක කතා බහ කර ඒවට ඔයා කාලය යොමු කරොත් ඒවට ඔයාගේ ફોකස් එක යොමු කරොත් එදා දවස ඔයාගේ වෙඩින් එක දවස ඔයාට අමිහිරි අත්දැකීමක් ඉතුරු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකින්ද මෙන්න මේ වරද ඔයා කරන්න එපා වෙඩින් එකේදී. පුළුවන් තරම් ඔයාගේ එදා දවස ඔයා රිලැක්ස් එකේ ඉන්න, ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ව, එහෙමත් නැත්නම් ඩේ කෝඩිනේටර් කෙනෙක්ව, වෙඩින් ප්ලෑනර් කෙනෙක්ව හයර් කරන්න පුළුවන් නම් එහෙම කරලා, එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ෆැමිලි එකේ කෙනෙක් වෙන්න පුළුවන්. එදා දවසේ දේවල් ටික හැන්ඩල් කරන්න එයාට ඒ වගකීම දෙන්න, ඒ ලීඩර්ෂිප් එක ගන්න, ඒ කන්ට්‍රෝල් එක ගන්න, එයාට ඒ අවස්ථාව දීලා ඔයා එදා දවසේ පුළුවන් තරම් උත්සාහ කරන්න ගෙස්ට් කෙනෙක් විදිහටම මේ ෆන්ක්ෂන් එක ඇතුලේ ඉන්න. දෙවෙනි මිස්ටේක් එක තමයි running behind schedule. ඒ කියන්නේ ඔයාට ෂෙඩියුල් එකක් හදා ගන්න ඕනේ කියන එක ඔයා දැන් දන්නවනේ. වෙඩින් එක දවසේ වැඩ ටික යද්දි වෙඩින් ඇජෙන්ඩා එකක් හදා ගන්න ඕනේ කියලා. ඔන්න ඔය ඇජෙන්ඩා එකක් හදාගත්තට පස්සේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕකේ තියෙන ටයිමින්ග්ස් වලටම ඔයාගේ හැම දෙයක්ම කරන්න. හැබැයි ප්‍රැක්ටිකලි ඔයා වෙඩින් එක ඇතුළට ගියාට පස්සේ වෙඩින් එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාට මේ වෙලාවල් ගැන අවබෝධයක් නැහැ. එතකොට සමහරක් වෙලාවට ඔයාට වෙන කාරණා එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යාළුවෝ ඇවිල්ලා කතා කරනවා, ෆොටෝ ගහන්න කතා කරනවා. එතකොට ඔයාට අනිත් දේවල් අමතක වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයා අන්දන්න ගියාට පස්සේ එතන ෆොටෝස් ගන්න ගියාට පස්සේ ඔයාට වෙඩින් එක පටන් ගන්න කියනවා කෝල් එකට ඇතුල් වෙන්න ඕන ටයිම් එක ගැන ඔයාට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. ඔයා සමහරක් වෙලාවට අර වෙන දෙයක් හින්දා ඒක ඩිලේ කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නෑ අපි තව විනාඩි 5ක් ෆොටෝ ගමු කමක් නෑ. අපි මේක තව විනාඩි 5ක් පරක්කු කරමු කියලා ඔයා ඔය විදිහට ඔයාගේ ෂෙඩියුල් එකේ ටයිම් එක ඔයා ඩිලේ කරොත්, ඒ කියන්නේ ඔයා පිටිපස්සෙන් ගියොත් ඔයාගේ ෆන්ක්ෂන් එකේ අනිත් ඔක්කොම දේවල් ටික ඒත් එක්ක ඩිලේ වෙනවා. එතකොට ඒකේ අවාසිය වෙන්නේ අන්තිමට ඔයා කරන්න තියෙන දේවල් වලට. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා හෝල් එකට එන්ටර් වෙන්න පැය භාගයක් පරක්කු වෙනවා කියලා. ඒ පැය භාගේ පරක්කු වුණොත් ඔයා ගොයින වේ එකකුත් චේන්ජ් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ගොයින වේ චේන්ජ් කරලා ආපු ගමන් පිටත් වෙන්න වෙයි. මොකද ඔයාට හෝල් එක ඇතුළේ ඉන්න දින ටයිම් එක තමයි අර උදේ ඔයා ඩිලේ කරගත්තේ. ඒකින්ද හැමතිස්සෙම ඔයා උත්සාහ කරන්න ෂෙඩියුල් එකේ ටයිම් ලයින් එක ඇතුලේ ඒ ටයිම් එකත් එක්කම කොහොම හරි කටයුතු ටික කරගෙන යන්න. තුන්වෙනි මිස්ටේක් එක තමයි ඕවර්පැකින් தி ටයිම් ලයින්. ඕවර්පැකින් தி ටයිම් ලයින් කියලා කියන්නේ ඔයා දකින දැන් සෝෂල් මීඩියා තියෙනවා, TikTok, Facebook, Instagram, YouTube මේ හැමදේම ඔයා নানা ආකාර දේවල් දකිනවා.
මෙන්න මේ දේවල් වෙඩින් එකට ගත්තොත් ලස්සනයි, මේ දේවල් තිබ්බොත් හොඳයි. මෙන්න මේ ඔක්කොම ටික ඔයාගේ ටයිම් ලයින් එක ඇතුලේ ඔයාගේ වෙඩින් එක දවසට ගෙනහල්ලා පැක් කරගත්තොත් ඔයාට අමාරු වෙනවා වෙඩින් එක දවසේ තියෙන කළ යුතු වැඩ ටික නිසියාකාරව කරන්න. එතකොට ඔයාට නිකන් හරියට අර වෙලාව පිටිපස්සේ දුවන රොබෝ කෙනෙක් වගේ ටක් ගාලා මේ දේවල් කරන්න වෙනවා. ඔයාට එදා දවසේ කට්ටියත් එක්ක කතා කරන්න, ෆොටෝස් ගන්න, ස්පෙන්ඩ් කරන්න ඩේ එක ඔයාට මේ දේවල් වලට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකින්ද හැමතිස්සෙම ඔයා වෙඩින් එකේ අලංකාරයට ඔයා දකින්න ලස්සන දේවල් එකතු කරගනිද්දි ඒ එකතු කරගන්න දේවල් දකින හැමදේම එකතු කරගන්න එපා. ඒකේ සීමාවක් තියාගන්න. මොකද ඔයාගේ ටයිම් ලයින් එක ඕවර් පැක් වුණොත් අන්න එතන ඔයාගේ දවස ලස්සන වෙනවා වෙනුවට ඔයාගේ දවස ඔයාට අමිහිරි මතකයක් බවට පත් කරන තැනට පත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මිස්ටේක් එකකින්ද අද ඉඳන් ඔයා කරන්න එපා. හතරවෙනි කාරණාව තමයි not having a backup plan. ඒ කියන්නේ ඔයාගේ වෙඩින් එකේ ඔයා අවුට්ඩෝර් නම් ගන්නෙ, පෝරුව සෙරමනි එක අවුට්ඩෝර් නම් ගන්නෙ, එහෙමත් නැත්නම් මාස් එකක් ඔයාගේ බ්ලෙසිං එකක් යනවා නම් ඒක අවුට්ඩෝර් නම් කරන්න ඉන්නේ. ඒ දේවල් වලට බෑකප් ප්ලෑන් එකක් තියාගන්න හැමතිස්සෙම. ඒ කියන්නේ සමහරව හිතනවා නෑ වහින එකක් නෑ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ, එහෙම හිතන්නත් ඕනේ නෑ. වහිනවට නෙමෙයි. හැබැයි බැරි වෙලා හරි වැස්සොත් ඔයාගේ අතේ ඔප්ෂන් එකක් නැත්නම් අන්න ඒ වෙලාවට ඔයාට සිද්ධ වෙනවා කලබල වෙන්න. ඔයාට ස්ට්‍රෙස් වෙන්න වෙනවා. ඒකින්ද හැමදේටම බෑකප් ප්ලෑන් එකක් තියාගන්න. දැන් ඔයාගේ වෙඩින් එක ඇතුලේ ටයිම් ලයින් එක ඇතුලේ හැමතිස්සෙම ටයිම් ලයින් එකක් හදද්දි පොඩි මාජින්ස් දියන්න, බෑකප් මාජින්ස් දියන්න. එකකින් ඩිලේ එකක් වුණොත් ඒක අනිත් තැනින් කැච් කරගන්න පුළුවන් විදිහට ඒ දේවල් ලෑස්ති කරලා තියන්න. ඔයාට රිස්ක් එකක් තියලා කලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දේවල් කලින් අයිඩෙන්ටිෆයි කරගෙන ඒ හැම දෙයකටම බෑකප් ප්ලෑන් එකක් ඔයාගේ වෙඩින් එක ඇතුලේ තියාගන්න. ඒ කියන්නේ මෙහෙම වුණොත් මම මෙහෙම කරන්නේ, මෙහෙමයි මේ දේ වෙන්නේ කියලා ඒක ඔයා කතා බහ කරන්න. ඕක ඇත්තටම ඔයාට වෙඩින් එක දවසේදී තේරෙයි මේක කොච්චර වැදගත් දෙයක් වෙනවද කියලා. පස්වෙනි කාරණාව තමයි getting caught up in the details. Caught up in details. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේක ඇත්තටම අපි වෙඩින්ස් වලදී අපි ගොඩක් දැකලා තියෙනවා. සහ මේ ඔය ඩේ කෝඩිනේෂන් වලට වගේ යද්දි හැබැයි අපි උපරිම උත්සාහ කරනවා මේ වගේ වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැතුව ඒක සෙටල් කරන්න. මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් අපි ඩෙකරේෂන් බුක් කරනවා කියලා හිතන්නකෝ. ඔයා සමහරක් වෙලාවට ඩෙකරේෂන් වලට මොකක් හරි එක දෙයක්, ඒ කියන්නේ සමහර පොඩි දෙයක් කියලා හිතනවා, එක මල් වාස් එකක් කියලා. ඔයා මේ මල් වාස් එක එතන තියෙයි කියලා සෑහෙන එක්ස්පෙක්ට් කරනවා. හැබැයි ඩෙකරේෂන් ටීම් එකට ඒක සමහරක් වෙලාවට ඒගොල්ලෝ ඒක ගැලපෙන්නේ නැති හින්දා වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට මිස්ටේක් එකක් හින්දා වෙන්න පුළුවන්. ඒක එතන නැහැ. සමහරක් වෙලාවට ඔයා හිතපු පාට නෙමෙයි එතන තියෙන්නේ. ඔයා හෝල් එකට ඇතුල් වෙද්දිම ඔයා ඕක දැකලා ඔයා ඕකට මූඩ් එක අප්සෙට් ගත්තොත් එතන ඉඳලා සම්පූර්ණ වැඩ අනිත් ටික ඔක්කොටම ඔයාට යන්න වෙන්නේ මේ මූඩ් එකේ. සමහරක් වෙලාවට ඔයා හිතන්නකෝ ඔයා නිලමේ අදින කෙනෙක් කියලා. ඔයා නිලමේ ඇඳුනට පස්සේ ඔයා සිලෙක්ට් කරනවා මොකක් හරි වලල්ලක් වගේ දෙයක්. ඒක ඔයාට හම්බ වෙන්නේ නැහැ ඒ දවුතියට. ඔයා ඕක ගැනම වොරි වෙවි හිටියොත්, අර වෙච්ච දේ ගැනම වොරි වෙවි හිටියොත් ඔයාට එතනින් ඉස්සරහට යන්න යද්දිත් ඒකත් ඒ මූඩ් එකත් එක තමයි යන්න වෙන්නේ. ඒකින්ද ඒ කියන්නේ වෙන්නගේ මිස්ටේක් එකක් වෙන්න පුළුවන් ඇත්තටම. හැබැයි ඒ වෙලාවේදී ඔයා පුළුවන් තරම් කාම් ඩවුන් වෙන්න උත්සාහ කරනවා. ඔයා පුළුවන් තරම් රිලැක්ස් වෙලා හරි ඒක නැති වුණාට ඒක කැතක් නෑනේ. ඒ කියන්නේ ඔයා හිත හදාගන්න. අපි මං කිව්වේ අපි වෙඩින් වලදී අපි ඇත්තටම සෑහෙන බ්‍රයිඩ්ස් ගෲම් ලගේ හිත හදලා ඒගොල්ලන්ව කාම් කරනවා. ඒක කියන්නේ ඒකේ ඉම්පැක්ට් එක ඇත්තටම අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතේ ඒක ලොකු දෙයක් නිසා ඔයාට ඒක ලොකුවට දැනෙනවා. ඒ වගේ තැන්වල ඔයා ස්ටක් වෙලා ඉන්න එපා. එහෙම හිටියොත් ඔයාගේ අනිත් වැඩ ටිකත් ඔයාට හරියාකාරව කරගන්න බැහැ. හයවෙනි කාරණාව තමයි letting emotional get out of control. වෙඩින් එක කියලා කිව්වට පස්සේ මේක ඇතුලේ ලොකු ඉමෝෂනල් ෆැක්ටර් එකක් තියෙනවා. ඒකට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ලොකු ඉමෝෂනල් ෆැක්ටර් එකක් එක්ක තමයි මේ කියන්නේ විශේෂයෙන් බ්‍රයිට්. ඉතින් එතකොට ඔයාගේ ඉමෝෂන්ස් පිට කරන්න එපා කියන එක මම කිව්වොත් ඒක ඇත්තටම මම කරන්නේ ලොකු අසාධාරණයක්. නෑ ඉමෝෂනල් පිට කරන්නේ නැතුව ඒ කියන්නේ මේක රොබෝ කෙනෙක් නෙවෙයි වෙඩින් එක ඇතුලේ ඉන්නේ. අනිවාර්යෙන් මේක ඉමෝෂනල් ඒ දේවල් වෙන්න ඕනේ. ඒක ඒවා ඉමෝෂනල් වෙන තරමට තමයි මේකේ තියෙන වටිනාකම ඔයාලට දැනෙන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔයා ඉමෝෂනලි ඇටැච්මන්ට් එකත් එක්ක ඔයා ඉමෝෂනලි ඩවුන් වුණොත් ඒක තැනක ඒක ෆන්ක්ෂන් එකේ ඉස්සරහටම බලපාන්න හැකියාවක් තියෙනවා. ඒකින්ද ඉමෝෂන් එක පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරන්න. ඉමෝෂනලි ඔයා ඉමෝෂනල් වෙන තැන්වලදී ආයි ඉක්මනට රිකවර් වෙන්න කොහොම හරි උත්සාහ කරන්න. එහෙම නොවුනොත් ඔයාගේ අනිත් වැඩ ටික ඔයාලට හිතපු විදිහට කරගන්න බැරි වෙනවා. හයවෙනි කාරණාව තමයි not eating or drinking enough.
අපි මේකත් ගොඩක් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. වෙඩින් එක ඔයාගේ දවස ඔයාට ගොඩක් දේවල් ගොඩක් වැඩ තියෙනවා කරන්න, ගොඩක් දේවල් ඔළුවේ තියෙනවා කරන්න. හැබැයි ඔයා බඩගින්න හිටියොත්, ඔයා වතුර බොන්නේ නැතුව, කන්නේ නැතුව ෆොටෝ ෂූට් එකට ගිහිලා පාන්දර හැරිලා මේ ඔක්කොම දේවල් කර කර හිටියොත් ඔයාට වෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාට ඒ අන්තිම වෙද්දී වෙඩින් එකේ ඔයාට ඇක්ටිව්ලි ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් මතක ඇතුව පොඩි දෙයක් හරි කන්න බොන්න උදේ ඉඳලා උදේට බොන්න වතුර ටිකක් වුණාම කායි හරි ඉල්ලන්න වතුර එකක් ගෙනත් දෙන්න කියලා. ඔයාට ඒ දේවල් අනිවාර්යෙන් කරන්න. මොකද ඒවා කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් ගෲම් කෙනෙක් වෙනවා කියන්නේ මේ නොකා නොබී වතුර නොබී එහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒ දේවල් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අවසාන කාරණාව 8 වෙනි කාරණාව තමයි forgetting to enjoy the moment. වෙඩින් එක කියලා කියන්නේ ඔයාගේ ජීවිතේන එකම දවස. ඒ දවසේදී ඔයා මම අර කිව්වා රොබෝ කෙනෙක් වගේ වෙලාවල් පස්සේ දුව ඉන්න බෑ. ඔයාට මේ දවස එන්ජොයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට යාළුවොත් එක්ක නෑදෑයොත් එක්ක කතා කරන්න, ෆොටෝස් ගන්න, ඊට පස්සේ නටන්න, කන්න බොන්න මේ දේවල් කරන්න ඔයාට අනිවාර්යෙන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒකින්ද ඔයාගේ දවසේ ඔයා එන්ජොයි කරන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරගන්න. කාට හරි එදා දවසේ තියෙන වැඩ ටික ඩෙලිගේට් කරන්න. ඒක ඔයාට හය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ෆැමිලි එකේ හරි යාළුවෙක් හරි විශ්වාසවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මිස්ටේක් ටික අවොයිඩ් කරන්න. ඒ කියන්නේ මේ දේවල් නොවෙන තැනට ඔයා ප්ලෑන් කරන්න වෙඩින් එක සැලසුම් කරද්දී අනිවාර්යෙන් ඔයාගේ දවස ලස්සනම විදිහට ඔයාට ඔයා හිතපු විදිහටම ඔයාගේ වෙඩින් ඩේ එක ඔයාගේ ඩ්‍රීම් ඩේ එක කරගන්න ඔයාට හැකියාව ලැබේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හමු වෙමු. එතකන් channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඔයාගේ තියෙන අදහස් තියෙනවා නම් ඒවත් comment එකක් දාන්න අමතක කරන්න එපා.